රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හැටියට ඔවුන් ප්‍රකාශයට පත් කළ තිබෙනවා යම් වෘත්තීය ක්‍රියාමාර්ග ප්‍රමාණයක්. ඒ වගේම විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඒ වර්ජනයට හෝ වෘත්තීය ක්‍රියාමාර්ග වලට සම්බන්ධ වෙන්නේ නැහැ. විශේෂඥ වෛද්‍යවරු තමන්ගේ උපරිම සේවාව මේ වෙලාවේ සපයමින් ඉන්නවා. අනිකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සේවාව සපයමින් ඉන්නවා. GMO එක දැනට අනවුන්ස් කරලා තිබෙනවා. ඔබ දන්නවා කරුණු කීපයක් වෘත්තීය ක්‍රියාමාර්ග හැටියට. අතන ඊයේ දවසේ සිට වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු ක්‍රියාත්මක කරමින් ඉන්නවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්. ඒ ස්ථානමාරු කිරීම සිදු කරන්නේ දැනට පවත්වාගෙන යන සෞඛ්‍ය සේවාව බිඳ වැටීමට ලක් නොකර අවශ්‍ය ප්‍රමාණයට ඒ මාරුවීම් සිදු කරනවා. එය සතියකින් සිදු කළ අවසන් කරන්නේ නැහැ. අධීර කීපකින් සිදු කරනවා. සමහර අයට උමනාවක් තිබෙනවා එක සැරේ. ඒ කියන්නේ දැන් අවුරුදු ගාණක් තිස්සේ මාරුවීම් වලට බාධා කරමින් හිටපු තාම කුඩා කණ්ඩායමක් මම කලිනුත් කිව්වා අවුරුදු 10 13 15 18 එකතන තමන්ගේ සමාජිකයන් තියාගෙන හංගෙන හිටපු යම් කුඩා කණ්ඩායමක් මෙතරම් කාලයක් ඒ ස්ථානමාරු වීම වලට බාධා කරමින් හිටියා. ඒ වගේම දැන් කෙනෙකුට උමනා වෙන්න පුළුවන් ස්ථානමාරු එක සැරේ සිදු කළා සෞඛ්‍ය පද්ධතිය බිඳවට්ටලා ඒක ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්නට අපි ඒකට සූදානම් නැහැ. අපි රෝහල් පරිපාලනයට අපි අධ්‍යක්ෂවරු වෛද්‍ය අධිකාරීවරුන්ට ඒ බලය ලබා දීලා තිබෙනවා. ඔවුන් එක සාකච්ඡා කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය ප්‍රමාණය කියන්නේ එක වෛද්‍යවරයෙක් වෙනුවට තව වෛද්‍යවරයෙක් එවලා තමයි ස්ථානමාරු වීම සිදු කරන්නේ. නැත්නම් කොහෙවත් පුරප්පාඩුවක් ඉතුරු කරන්නේ නැහැ.